කැනඩාවේ මං ආපු මේන් රීසන් එක තමයි බෙරි පිකින්. මං හරි මාස දෙකක් තමයි බෙරි පිකින්. ඒ නිසා දැන් අපි කරන්න යමු. මම මේ ආවෙම ස්ට්‍රෝබෙරි ටිකක් කඩා ගන්න. මේ සීසන් එකේ ගොඩාක් ඔය බෙරි ජාති තියෙනවා. නිකන් චෙරි, බ්ලූබෙරි, බ්ලැක්බෙරි, රාස්බෙරි, ස්ට්‍රෝබෙරි වගේ ඔක්කොම දාන්න බෙරිස් ටිකක්. දැන් මෙතන ස්ට්‍රෝබෙරි තඩි බකට් එකක් කඩා ගන්නවා කියලා තමයි මෙතනට ආවේ. මේ ජූලි මාස කඩන්න වෙන්නේ බ්ලූබෙරි. ඉස්සරහට පේනවා ස්ට්‍රෝබෙරි ලවර් කෙනෙක් බ්ලූබෙරි පික් කරනවා. මෙන්න පොඩ්ඩක් මම කියන්න තියෙනවා. ඔයගොල්ලන් මේ බෙරි පිකින් කරනවා නම් හරින් බලාගෙන මොකද මේවා අල්ලපු ගමන් කැඩනවා. මේ දැක්කද මම නිකන් ඇල්ලුවා විතරයි. ඒව හරින් ෆ්‍රැජයිල්. ඒ නිසා පොඩ්ඩක් පායසම් වෙන්න කැඩුවාම නැත්තම් මේක වෙයි. මේ මේ වටේ පේන බාර්න් හවුස් ගැන විතරයි දැන් අම්මි කියව හිටියේ. මේ මුළු වෙලාවටම ඇත්තටම ගොඩක් තිබුණා. එතකොට අපි තුන් දෙනාම මේක එන්ජොයි කරගෙන ඉන්නවා. අපි දැක්ක ඔක්කොම අශ්‍රය ටික ලන්ච් බ්‍රේක් කරන් හිටියේ. මේ ඉන්නේ එක්කනේ. මගේ කලින් වීඩියෝස් වලත් මං කියලා තියෙනවානේ ෆ්‍රේසර් රිවර් එක ගැන. දැන් අපි යන්නේ වෙස්ටර්න් අයිලන්ඩ් වලට ෆ්‍රේසර් රිවර් එක උඩින් ක්‍රොස් කරනවා. මේක මේ 1910s ගානේ හදපු වුඩන් බ්‍රිජ් එකක්. ඒක ළඟ යද්දි අපිට ලස්සනට ෆ්‍රේසර් රිවර් එක පේනවා. මේක වුඩන් බ්‍රිජ් එකක් වුණාට මේක හරිම ස්ට්‍රෝං. ලොකු වාහන වලට යන්න පුළුවන්. දැන් අපි යන තැන තමයි ඔය රෙඩ් කලර් මාක් එකක් දාලා තියෙන්නේ. බ්ලූබෙරිස් දැකලා තිබ්බට මෙහෙම කඩාගෙන කාලා තිබුණේ නැහැ. මේ ෆාම්ස් වල තියෙන විශේෂත්වයක් තමයි ඇති තරම් කන්න පුළුවන් ෆාම් එකට ඇවිල්ලා කනේ වට ඉතින් charge කරන්නේ නැහැ ඇත්තටම. ඇති තරම් කන්න ඉතින් කන්න පුළුවන් කියලා ඉතින් ගොඩාක් ඉතින් ෆෘට්ස් කන්න බෑනේ. එම මේ ෆ්‍රෙෂ් පිට කඩාගෙන ඇති තරම් කන්න පුළුවන්. අර දීලා තියෙන බකට් එකට අපිට ඒකට විතරයි charge කරන්නේ. ඉතින් ඇති තරම් ඒකත් කඩාගෙන කාලා ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඒවා හරි ෂෝක් අත්දැකීම ඉතින් මෙහෙ ඇත්තටම ඒවා. හොඳයි මිති. ටිකක් කාලා බලන්න. මට මතක් වෙන්නේ පුතා ගොඩක් පොඩි කාලේ අපේ ගෙදර ගිහිල්ලා මාතලේ ටීවී එකේ පෙන්නනවා බ්ලූබෙරිස් සුද්ධ කරන ෆාම් එකක් පිට රටක. මම පෙන්නවා පුතේ යන්න බ්ලූබෙරි කියලා. මොකද පුතාගේ ෆේවරිට් තමයි ස්ට්‍රෝබෙරි ඔය පොඩි බෙරි ಜಾති මෙයා පොඩි කාලේ ඉඳලා හරිම ආසයි කන්න. ලංකාවේ ස්ට්‍රෝබෙරිස් නුවරඑළියේ එන්නේ. ඉතින් බ්ලූබෙරි පෙන්නුවාම අපේ අම්මී ඒත් මට කිව්වා මේ ඔය නැති ඒවා පෙන්වන්නත් එපා කියලා. ඉල්ලයි කියලා. ඔන්න දැන් අද chance එකක් ආවා බ්ලූබෙරි පික් කරන්න. දැන් ආශියත් වීඩියෝ එක බලනවනේ. මොකද කියන්නේ එතකොට ආශියත්? ආශියත් කියන්නේ ආශියතෝට කියයි. කොහොමරි ආසදේ ගත්තනේ කියලා කියයිනේ. එයා සතුටු වෙයි. සතුටු වෙයි අනිවාර්යෙන්. ගොඩක් ආදරේනේ. මම මේ පොඩි කාලේම විශ් කරපු දේ හම්බුණා මට. ඇතියන්නේ ලංකාවෙන් එනකොට එන්න බෑ කියලා අඬ එක රීසන් එකක් තමයි ආශ්‍ය දාලෙන එකනේ. හැබැයි මේ බලන්න දැන් එයා ග්‍රීන් එකක් ප්‍රූ කරේ. ඒකනේ ආශ්‍යකත් දැන් සතුටු වෙනවා. මම මේ බ්ලූබෙරි කීකේ අඬනක නෙවෙන කරන්නේ පොඩි කාලේ වගේ.
දැන් කරන්නේ ඇත්තටම live blueberries pick කරලා කනවා. දැන් මේ ඔයාලට පේන්නේ අපේ blueberry bucket එක ඉතින් full වෙවි යනවා. අපි full වුණාම record කරමු. මේ වගේ වගාවක් ඉතින් ඇත්තටම සාමාන්‍ය මිනිස්සුන්ට ඕපන් කරලා තියෙන එක ඊටාම හොඳයි. වගේම මේ මිනිස්සුන්ගේ තියෙන ක්වොලිටි එක තමයි ඒ ගස් වලට පළතුරු වලට හානි නොකර ඒ ගෙඩි කඩාගෙන තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න එක. කොච්චර පොඩි ළමයි ආවත් මේවට හානි කරන්නේ නැහැ. මේ ගස් යට නිකන් ඔහේ කඩ දාලා ඒවා විනාශ කරන්නේ නැහැ. මේ අනිත් එක පොඩි ළමයි ආවල ටක් ගාලා කඩන්න පුළුවන්. මේවා කිසි හානියක් නෙමෙයි. ටක් ගාලා මේව අල්ලපු ගමන් මේ කැඩිලා එනවා. ඒත් ඒ කට්ටිය ඒවට හානි කරන්නේ නැහැ. ඉතින් ඒවා හරි ක්වොලිටි ඉතින් ඇත්තටම. හොඳ ඇඹුලක් තියෙන බෙරිස් වලට මම ආසයි. මේ තියෙන යෝගී inside. දැන් green color inside එකක් තියෙනවා. සාමාන්‍යයෙන් හොඳට හැදිච්ච බෙරි එකක් මේ ගානට එනවා. එහෙම නැති ඒවා ගොඩක් පුංචි. පුංචි බෙරි තියෙනවා. අතින් අල්ලනකොට සමහර ගෙඩි වැටෙන්නේ. ඒවා දැන් ගානට ඇවිල්ලා හැදිලා. Can I get some blueberries from your tree? Okay. Wait, that's too much. That's too much. That's too much. That's too much. කඩන ගමන් කාලා බලන්නත් පුළුවන්. මේ මට නම් මේක ඇත්තටම මේ වගේ මේ වගා කරපු තැනක මේ වගේ ඒ කියන්නේ මේවා මොනවද කියන්නේ පළවැල නෙලන එක මේ හරිම විනෝදජනක අත්දැකීමක්. මේක මගේ ජීවිතේ පළවෙනි අවස්ථාව. හැබැයි ආශ්‍රිත ගොඩක් තියෙන ඒ වගේ එක්ස්පීරියන්සස්. එයා කියයි ඒක කොහොමද ෆීල් වෙන්නේ කියලා. මම නම් හරි ආසයි මේකට. අපේ රටේ ඉතින් මේ ඔය බ්ලූබෙරි හැදුන්නේ නැති වුණාට ස්ට්‍රෝබෙරි වගේ දේවල් නුවරඑළිය පැත්තේ හැදෙනවනේ. ඇත්තට මට ස්ට්‍රෝබෙරි ඒ වගාවකේ අත්දැකීම නැහැ. ඒක පිකින් කරලා ඉතින් මේ ඒ වුණාට මට මතකයි මේ මගේ මාමලත් එක්ක ගමේ ඉද්දී එක වගාවන් කරන්න යනවා පොඩි කාලේ ඉඳලම. ඔය බඩීරිංගු ඊට පස්සේ වෝටර්මෙලන් ඊට පස්සේ තව ඉතින් වෙන වගාවලු තිබුණා. ඉතින් ඒ වගේ දේවල් වගා කරන්න යනවා. ඉතින් ඒවා ගිහිල්ලා ඒවා පික් කරද්දී ඒක වෙනම අත්දැකීමක් ඇත්තටම. ඉතින් ඒ අත්දැකීම මෙහෙ ඇවිල්ලා ඒ විදිහටම ගන්න බෑ. ඉතින් ඒක වෙනම එකක්. ඉතින් මේක ඇත්තට මතක් වෙද්දී හරි සුන්දරයි ඒ කාලේ. මේ ඉතින් මට ඒ දවස්වල මට මතකයි පොඩි මට මතකයි මං සාමාන්‍යයෙන් අවුරුදු 10ක 12ක වගේ කාලේ මගේ චූටි මාමා මට මතකයි කිව්වා එයාගේ ලොකු වගාවක් තිබ්බා. ඒක නම් ධාන්‍ය වගා කරලා තිබ්බේ මේ මුං ඇට. ඉතින් මට මගේ මාමා දුන්න මේකක් තමයි මේ මාව අර එන්කරේජ් කරන්න මට පැත්තක් පෙන්නලා කිව්වා මේ කඩන ඔක්කොම ඔයාට කියලා. කොච්චර කැඩුවත් ඔයාට ඒවා මේ බර කිරලා ඒ වගේ විකිරණ සල්ලි ටික විකුණුම් පස්සේ හම්බෙන සල්ලි ටික මගේ account එකට දාලා දෙන්නම් කියලා. මට මතක හැටියට ඒ කාලේ මං රුපියල් 4500ක 4750ක මට මතක නැහැ හරියටම ඒ වගේ ගාණ කැඩුවා. ඉතින් ඒ කඩලා ඒ ඔක්කොම මාමා මේ අපේ අම්මට දුන්නා මතකයි මට. ඒ කිව්ව ගාණ ඒ විදිහටම දුන්නා. ඉතින් මට ඒ අත්දැකීමත් ඇත්තටම හරි සුන්දරයි මතක් කරද්දි.
ඉතිං ඇත්තනම ලංකාවේ තියෙන පළතුරු අපි ඔය වීර පළු ඒ වගේ රස මන්නම් මේ ලෝකෙ කිසිම පළතුරක මම දැකලා නැහැ. ඒක පුදුම නිකන් ඒවා නිකන් අර අමෘතය කියන්නේ ඉච්චර රසයිනේ ඒවා. ඒවා මේ වගේ නෑ. මොන බෙරි වර්ග තිබ්බත් මන්නම් ඒ රස නම් දකින්නේ නැහැ ඇත්තටම. ඉතින් මේක වෙනම රසයක්. ඒක ඒ රස ගන්න බෑ ඉතින් වෙන දේවල් වලින්. ඉතින් එහෙම තමයි. ඉතින් ඒ කාලයක් දෙකේ මෙහෙමයි මේ ආවම පස්සේ ඉතින් මෙහෙමයි. මං ඉතින් නිදහසේ බ්ලූබෙරි කඩ අතීතේ සුන්දරත්වය මතක් කර ඉද්දින් අර දෙන්න ඉතින් ඒ බකට් එක පුරවන ගමම්ම ඒව රස විඳිනවා. ඒ දෙන්නට පුරවීමේ අභියෝගය තියෙනවා. මං ඉතින් නිදහසේ මේක එන්ජොයි කරනවා. අද වීක් ඩේ එකක් හින්දා කට්ටිය නෑ. නිදහසේ ඉතින් ඉන්න පුළුවන්. මේ ගස්වල බොහෝ බෙරි පිරි තිබේ පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා තු තාත්තිටයි මටයි පුතාටයි ඉතින් ගෙඩි 3ක් මදි මේක නං ඇති වැඩිය කඩන නරක ළමයි එම නොවේ අපි. අපි වැඩිය කන්නවා තමයි. හැබැයි වේස් කරන්න නැහැනේ. අපි කැඩුවාම right in the eye. Eh. හරි. එන්නද කොලන්ට? දවසේ පළදාව කුමරි 5LBම කඩාගත්තා. බකට් එක පිරෙන්නවා. ඉතින් දැන් හරි තියාගෙන නැගලා යනවා. මෙතනින් අයිස්ක්‍රීම් කාලා අපිට එහා පැත්තේ යන්න පුළුවන් මාකට් එක තියෙනවා. මේ මාකට් එකේ අපිට ඒ කියන්නේ ෆ්‍රෙෂ් හදපු ජෑම් ඊට පස්සේ ඒ වගේ තව ගොඩක් අයිටම්ස් තියෙනවා. අයිස්ක්‍රීම් ටික නම් ගත්තා. අපි දෙන්න මේක ගත්තේ මෙහාට ස්පෙෂල් එකක් ඕනේ කිව්වා. ෆ්‍රෙෂ් බෙරිස් හරිම ස්මෝල් කොහොමද ඔක ස්මෝල් ඔක ගොඩක් තියෙන්නේ? Small Snoopy. නෝ ගිහලා කම්. Small Snoopy. දැන් මං අර බ්ලූබෙරි ගත්තා වගේ අම්මි මේ මේව ගත්තා. පස්සේ තාත්ති මේව ගත්තා. පස්සේ තාත්ති මේ මේවත් ගත්තා. පස්සේ අම්මි මේ මේවත් ගත්තා. අය මොකක්යි? තාත්ති මේ මේක ගත්තේ අම්මි මේක ගත්තේ. දැන් හරි. වගේ ජෑම් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ජෑම් එක තාම ටෙස්ට් කරේ නෑ. හැබැයි ඒක රාස්බෙරි ෆ්ලේවර් එක. ගෙදර ගිහිල්ලා බලමු. අම්මි හදපු ෆ්‍රෙෂ් බ්ලූබෙරි මෆින් එක කන්න මං ආවා එළියට.